වෙනදට වඩා අනූට වැඩ ගොඩාක් වැඩි වුණා. ගෙදර වැඩවලට කුසුම හිටියත් පුතාගේ හැම වැඩක්ම අනූගේ අතින්ම කරන්න ඕන වුණා. අනූගේ කුසේ තිබුණු තුවාලත් දැන් ටිකෙන් ටික සුව වෙනවා. අනූ පුතාව නාවන වැඩ හැම දෙයක්ම තනියම කරන්න පුරුදු වුණා. සතියන්තෙක පුතාව බලන්න අම්මයි අප්පච්චි මල්ලි නංගි එයාලගේ චූටි පුතයි අපේ ගෙදර ආවා. අම්මට පුතාව දකින්නකන් ඉස්පාසුවක් නැහැ. ඒත් අපේ පුතාව බලන්න ඉස්සෙල්ලා කළ යුතු වැඩ ගොඩාක් තියෙනවා. මම වැඩ ඇරිලා ආවත් ඇඟ සෝදලා ඉවර වුණාම තමයි පුතා ළඟට මම යන්න ඕන. ඇත්තටම අපේ අම්මලා ওই ගම්වල ওই දේවල් ගැන තරම් දැනුවත් නැහැ. ඒත් අනු ගැන දන්න නිසා මම අම්මලාව සාලිදිම කතා කරලා පුතා දැන් අඬලා දැනුයි නිදාගත්තේ කියලා කිව්වා. උදේ ඉඳලා කෝච්චියෙන් ඇවිත් මහන්සිත් ඇතිනේ. ඇඟපත හොදගත්තාම මහන්සිය යයි කියලා අම්මලව අමුත්තන්ගේ කාමරයට මම යවලා ඇඳුම් මාරු කරගන්න සැලැස්සුවා. මල්ලි නංගි බබයි එදා රෑ කෝච්චියේම ආපහු ගමට යන්න ඇවිත් තිබුණේ. මල්ලිගේ බබා තාම අවුරුදු 2කට ළඟ නිසා හරිම දඟයි. අපේ පුතාව අල්ලන්න ආදරය කරන්න ඉඹින්න ගොඩාරියක් කැමතියි. ඒත් පුතා ළඟට එන හැම වෙලාවකම අනු පුතාව එයා ළඟ තියාගෙන අල්ලන්නවට අකමැති වුණා. අපේ අම්මා මේ වෙනකොට ළමයින්ගෙත් ළමයි හදලා හොඳ පළපුරුද්දක් තිබුණා. අපේ පුතාව අතටගෙන පුතාගේ කකුල් හදන්න, නහය හදන්න, ඔළුව හදන්න අම්මට ඕන වුණා. ඒත් අම්මගේ අතේ පුතා හිටියත් අනු ඉතා විමසිල්ලෙන් පසු වුණේ. අම්මා පුතාව කකුලේ දාලා නැලවිලි කවි කිය නලවන්න වුණා. මල්ලිගේ පුතාගේ හැම දෙයක්ම අම්මා අතින් තමයි සිදු වුණේ. අම්මට අපි හැමෝගෙම දරුවෝ එයාගේ දරුවෝ වගේ. අම්මා කකුලේ දාලා දරුවව නිදි කරනවට අනු අකමැති වුණා. අම්මලා ගියාට පස්සෙත් බබා ওই විදිහට පුරුදු වුණාම කරදරයක් ලෙස අනුට හිතුණා. මල්ලිගේ පුතා දඟ නිසා ගෙදර හැම තැනම දුවනවා. අපේ පුතාගේ ලස්සන සෙල්ලම් බඩු වලට ආස වෙලා ඒව ගන්න හදනවා. අනු ඒ වගේ කීපයක් දීලා ඉතුරු බඩු ගන්න නොදී බබාගේ කාමරේ දොර වැහුවා. මල්ලිලා රෑ කෑමෙන් පසුව රෑ කෝච්චියෙන්ම ගමට ගියා. මල්ලිගේ පුතා ගියේ එක ගැන මගේ හිතට සැනසීමක් ලැබුණා. අපේ ගෙදර හැමතැනම ලස්සන පොඩි වීදුරු බඩු අනු තියලා තිබුණා. වැරදීමකින් හරි පුතා දුවනකොට ඒව බිඳුනොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන බව මම දන්නවා. අම්මයි අප්පච්චි සුමානයක්වත් අපි එක්ක ඉඳී කියලා හිතුවට දවස් දෙකකින්ම ආපසු ගමට ගියා. අනුගේ වැඩ කටයුතු ගැන අම්මටයි අප්පච්චිටයි හිත රිදෙන්න ඇති කියලා මට හිතෙනවා. අම්මලා ගියාට පසු අනු මුළු ගෙදරම නැවත අලුත් කළා. අලුත් වගේ පිරිසිදු කරන්න වුණා. කුසුමට වෙනදට වඩා වැඩ ගොඩාක් වැඩි වුණා. සාලේ ඉඳලා කාමර හැම දෙයක්ම පිරිසිදු කරන්න වුණා. පුතා ලැබිලා මාස 3කට ලං වුණා. අනු මගෙන් ඈත් වෙලා කියලා මට හිතෙනවා. වෙනදට හිටිය දඟකාර කෙලිලොල් අනු දැන් වෙනස් වෙලා. වෙනදට මම වැඩ ඇරිලා එනකම් මග බලාගෙන ඉන්නවා. දවසේ විස්තර මම ඇඳුම් මාරු කරනකන් කියවනවා. මම ඇඟ සෝදලා ආවම දෙන්නම තේ දෙකක් හදාගෙන මගේ වැඩ කරන තැන විස්තර අපි කතා කරනවා. මොනව හරි අපි කතා කරනවා. අපිට කතා කරන්න දේවල් ගොඩක් තිබුණා. රෑ කෑම කන්නේ ලං වෙනකන් අපි දෙන්නම ටීවී එක බලනවා. අනුගේ උකුලට මම ඔළුව තියාගෙන ඉද්දි අනු හෙමින් මගේ හිස පිරිමදිනවා. නැත්තම් අනු මගේ උරහිසට හේතු වෙලා තුරුල් වෙලා ඉන්නවා. අපි නිතර සිප වැළඳ ගන්නවා. අනුට මම නැතුව බෑ වගේම මට අනුව නැතුවත් බෑ. ඒ තරම් ආදරෙන් අපි දෙන්න බැඳිලා ඉන්නවා. අපි රැයට නිදා ගන්නකොට අනුට මගේ ඇඟේ කොටසක් එයාට වැදෙන්න විදිහට නිදා ගන්න ඕන උනේ. එක්ක අනු මගේ පපුවට ඔළුව තියාගෙන නිදාගත්තා. මටත් අනු මගේ ළඟින්ම ඉන්න ඕන වුණා.
ඒත් පුතා ආවට පස්සේ අනු පුතාව අපි දෙන්නට මැද්දෙන් තියලා නිදාගත්තා. පුතාගේ පොඩි සෙලවීමක් දැනුණත් අනු ඉක්මනින්ම නැගිට්ටා. වෙනදට මම උදේට නැගිටලා වැඩට යන්න ඉස්සෙල්ලා අනු කුසුමට හදන්න ඕන කෑම කියලා තිබුණා. මම ගොඩක් වෙලාවට උදේ කෑම කාලා ගියේ. මාත් එක්කම අනුත් කෑම ගෑවා. දවල්ට මගේ බත් එක අනු දෙන ගමන් මට තුරුල් වෙලා ටික වෙලාවක් හිටියා. මම අනුගේ නළල සිපගෙන ගිනසින් පිට වුණේ. අනු මම යනකන් දොරකොඩට වෙලා බලාගෙන හිටියා. ඒත් දැන් ඒ දේවල් ඔක්කොම වෙනස් වෙලා. අනුට පුතා නිසා මම ගැන බලන්න වෙලාවක් නැහැ. අපි පුතා ලැබෙන්න පෙර අපිට ලැබෙන හැම වෙලාවකම නිදහසින් ගත කළා. අපි නිතර නිස්කලංක පරිසරවල නිදහසේ ගත කළේ. කයින් මනසින් දෙකින්ම අපි සතුටු වුණා. අපි දෙදෙනාම නිතරම ආදරෙන් බැඳුණා. කායිකව සතුටු වුණා. දෙන්නටම දෙන්නගෙම අවශ්‍යතා හොඳින්ම තේරුම් ගියා. අපේ ලෝකවල අපි සතුටින් ජීවත් වුණා. ජීවිතය මේ තරම්ම සුන්දරද කියන්න පුළුවන් තෘප්තියකින් අපි ගත කළා. මගේ හැඟීම් අනු තේරුම් ගන්න පුළුවන් වගේම අනුගේ හැඟීම් මට තේරුම් ගන්න පුළුවන් වුණා. ඒත් දැන් හැඟීම් දැනීම් නැති දෙදෙනෙක් විදිහට අපි ජීවත් වෙනවා. අනුට මගේ හැඟීම් තේරෙන්නේ නැහැ. අඩුම ගානේ මගේ පහසකට වඩා දරුවා එක්ක ගෙවන ජීවිතේ එහාට වැදගත් වුණා. එක් සතියාන්තයක මට අනුගේ පහස ඕන වුණා. මම අනුව මගේ තුරුලට ලං කරගත්තා. අනුත් මට තුරුළු වුණා. ඇත්තටම අනු හිටියට වඩා ගොඩාක් වෙනස් වෙලා. ඉස්සර අනුට ලස්සන සිහින් සිරුරක් තිබුණා. දැන් ඈ හිටියට වඩා ගොඩාක් මහත් වෙලා. ඇගේ සිරුරේ හැඩය වෙනස් වෙලා. උදරයේ ඉදිරියට නෙරා ඇවිල්ලා තිබුණා. අනුගේ තිබූ නම්‍යශීලීත්වයේ ලාලිත්‍යය ඇගෙන් ගිලිහිලා ගිහින්. ඒත් මොන දේ වුණත් මේ මගේ අනු. මම ආදරය කරන මගේ පණ. මම ඉස්සර මට ආදරය කළ අනුට දැක් වූ ආදරයේ සෙනෙහස නොඅඩුව ඇයට පිදුවා. අපි කාලෙකට පස්සේ තුරුල් වෙලා අපේ ලෝකෙක තනි වුණා. ඒත් අපිට අපේ සිහිනවල අපිට රැඳිලා ඉන්න කාලය මදි වුණා. චූටි පුතාගේ හඬින් අනු පියවි සිහියට ආවා. මාව පසෙකට දමා ඈ පුතාව තුරුල් කරගෙන නලවන්නට වුණා. පුංචි පුතා අනුට තුරුළු වී කිරි උරන්නට වුණා. මට කියා ගන්න බැරි තනිකමක්, දුකක්, වේදනාවක් සිතට ආවා. අනුට දැන් මාව අවශ්‍ය නැහැ. එයාට පුතා ඉන්නවා. මම තනි වුණා. මගේ කියලා තිබුණ හැම දෙයක්ම මට නැති වුණා. අනුට ඉස්සර වගේ මාව අවශ්‍ය නැහැ දැන්. ඔය වැනි සිතුවිලි ගොඩක පැටලිලා ඉද්දි මම නොදැනුවත්වම මට නිින්ද ගියා. අනු උදේ නැගිටලා වෙනද වගේ පුතාගේ වැඩ කරන්න පටන් ගත්තා. ඊයේ රෑ සිදුවීම ගැන අනුට මා ගැන දුකක්වත් වේදනාවක්වත් පොඩ්ඩක්වත් හිතට දැනිලා තිබුණේ නැහැ. ඇත්තටම මට දැන් මගේ ජීවිතේ මොකක් හෝ අඩුවක් ඇති බව දැනෙන්න ගත්තා. ඉස්සර මා තුල තිබූ ජවය, උනන්දුව හැම දෙයක්ම නැති වෙලා ගිහින් වගේ දැනුණා. රැකියාවට ගියත් හිත සතුටකින් වැඩ කරන්න මට නොහැකි වුණා. සුළු අතපසු වීමකදී සේවකයන්ට බනින්න මට හිතුණා. හිත ඇතුලෙන් සිදුවන අසහනකාරී සිතුවිලි ගොඩක මම පැටලිලා දුක් විඳා. ගෙදර වැඩ ඇරුණ විකස නිවසට ගියත් මම තනි වෙලා වගේ මට දැනුණා. පෙර අප අතර තිබූ කතා බහද දැන් අඩු වී ගිහින් තිබුණා. මම ඉක්මනින් කෑම කා නිදා ගැනීමට සිතුවා. ඒත් ටික දවසකදීම කෑම කා අවසන් වී රැ වෙනතුරු රූපවාහිනී චිත්‍රපටයක් නරඹන්න මට සිතුණා.
ඒ අවස්ථාවලදීත් ආදරෙන් බැඳෙන පෙම්වතුන් දකින විට පෙර මගේ අනුගේ ආදරය මතක් වුණා. ආයිත් මට අනුගේ පහස අවශ්‍ය වුණා. අපි කායිකව එක් වුණත් එදා හිටිය මම ආස කළ දඟකාරිය බොහෝ ඈතකට ගිහින්. අනූ දැන් වයසට වඩා වයසින් මුහුකුරා ගිය ගැහැණියක් වෙලා.